ඉතින් කොහොමද සුබ දවසක් ඔයාලට. අදත් අපි කතා කරන්න අරගෙන ආවේ සමාජයේ බහුලව හම්බෙන රෝගයක් ගැන. ඔයාලත් කවදා හරි එක්ස්පීරියන්ස් කරලා තියෙනවද? පොල් මිරිකනකොට, මිදුළු අතු ගන්නකොට, ගේ අතු ගන්නකොට නැත්නම් ඔෆිස් එකේ ලැප්ටොප් එකක හරි කම්පියුටර් එකක හරි කීපෑඩ් එකක වගේ වැඩ කරනකොට එක්කෝ බස් එකේ ෂීට් එකක් වගේ අල්ලන් යනකොට නැත්නම් වගේ බයික් එක පදිනකොට වගේ මෙන්න මේ අතේ මේ මැණික් කරුව සංදියේ ඉඳන් මෙන්න මේ ඇඟිලි දක්වා එන හිරිගතියක් ඔයාලා කවදා හරි එක්ස්පීරියන්ස් කරලා තියෙනවද? ඉතින් අද අපි ඒ ගැන කතා කරමු. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය ඉරේෂා ගුණතිලක. මේ වීඩියෝ එක ඉවර වෙනකන් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. මේක ගොඩාක් අයට තියෙන රෝග තත්වයක්. ඔයා කාන්තාවක් නම් ඔයාට මේ රෝග තත්වය හැදෙන්න තියෙන අවදානම වැඩි. ඉතින් මම මේ කියන්න යන රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ සඳහා වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණ තමයි මූලිකවම අත හිරිවැටෙන එක. ඒ කියන්නේ අත හිරිවැටෙනවා කියලා කියන්නේ මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, ඒ වගේම මේ වෙද ඇඟිල්ල, හතරවෙනි ඇඟිල්ල භාගයක් වගේ වෙනකන් හිරිගතිය තියෙන්න පුළුවන්. හැබැයි මේ හිරිවැටීම සුළඟිල්ල නැහැ. ඒ වගේම තමයි මේ කන්ඩිෂන් එක ගොඩාක් රැයට වැඩි. රැයට ඔයාට අත හිරිවැටෙන එක වැඩි වෙලා නිින්දෙන් ඇහැරෙන්න උනත් පුළුවන්. මේ මැණික් කටු සංදිය ආශ්‍රිතව පාම් එකේ නැත්නම් අල්ල කියලා අපි කියන්නේ මේ ආශ්‍රිතව ගොඩාක් ලොකු පේන් එකක් එන්න පුළුවන්. එතකොට දැවිල්ල ගතියක් වගේ එන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට දැනෙන්න පුළුවන් වෙනදා වගේ නෙමෙයි ඔයාගේ අතේ ශක්තිය අඩුයි කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට අපි ඔයා තේබන කෝප්පය ඇල්ලුවොත් මඟ එකක් ඇල්ලුවොත් නැත්නම් බත් කන පිඟාන ඉස්සුවොත් ඔයාට දැනෙන්න පුළුවන් ඔයාගේ අතේ ශක්තිය අඩු වෙලා කියලා. මෙන්න මේ ලක්ෂණ ඔයාට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාටත් CTS නැත්නම් කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වය තියෙන්න පුළුවන්. දැන් ඇයි අපි මේකට කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ? මේ කාපල් බෝන්ස් තමයි අපි මේ මැණික් කටුවේ සංදිය හැදිලා තියෙන අස්ථි වලට කියන්නේ කාපල් බෝන්ස් කියලා. එතකොට මේ මැණික් කටු සංදිය පොඩි උමගක් වගේ තැනක්. ඒ කියන්නේ අපි ටනල් කියලා කියන්නේ මෙතන පොඩි උමගක් වගේ තැනක්. මේ උමග හැදිලා තියෙන්නේ කාපල් බෝන්ස්. ඒ කියන්නේ මැණික් කටුව සංදිය හදන අස්ථි සහ තද පටියක් වගේ මේකට අපි කියනවා ෆ්ලෙක්සර් රෙටිනිකුලම් එක කියලා. මෙන්න මේ කාපල් බෝන් සහ ෆ්ලෙක්සර් රෙටිනිකුලම් කියන එකෙන් තමයි මේ පොඩි උමග වගේ කොටස හැදිලා තියෙන්නේ. ඉතින් මේ ටනල් එක ඇතුලේ තියෙන පොඩි ඉඩක්. මෙන්න මේ පොඩි ඉඩෙන් තමයි මේ අපේ ඇඟිලි චලනය කරන්න උදව් වෙන ටෙන්ඩන්ස් වගේම ස්නායු ගමන් කරන්නේ මෙන්න මේ පොඩි ටනල් එක ඇතුලේ තියෙන පොඩි ඉඩෙන්. ඉතින් අපි කරන මොනවා හරි දේවල් හින්දා ඒ කියන්නේ අපි හේතු ඉස්සරහට කතා කරමු. මෙන්න මේ හේතු හින්දා මේ පොඩි ඉඩ ඇහිරෙන්න පුළුවන්. මේ පොඩි ඉඩ අඩු වෙලා මේ ස්නායුව තෙරපෙන්න පුළුවන්. මෙන්න මේ ස්නායුවේ තෙරපීම හින්දා තමයි මම අර කලින් කිව්ව තත්ත්වය කියන්නේ මූලිකවම අත හිරිවැටීම, පේන් එක, එතකොට මේ අතේ දුර්වලතාව වගේ දේවල් වෙන්නේ මෙන්න මේ ස්නායුවේ ඇතිවන තෙරපීම හින්දා. දැන් ඔයා හිතන්නකෝ ඔයාට මේ තත්ත්වය තියෙනවා කියලා ඔයාට තේරෙනවා කියලා. එතකොට කොහොමද අපි මේක හරියටම ඩයග්නෝස් කරගන්නේ? දැන් අපි බලමු මේ වීඩියෝ එක බලන ඔයාට මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඔයාට කොහොමද මෙන්න මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය තියෙනවද කියලා හරියටම අඳුරගන්නේ කියලා. මෙන්න මේ මම පෙන්වන විදිහට අත් දෙක එකට ලං කරලා තද කරන්න. එහෙම තප්පර 30ක් විතර තියාගෙන ඉන්න. මෙතනින් තමයි ගොඩාක් තද වෙන්න ඕනේ අත් දෙක. එහෙම තප්පර 30ක් විතර තියාගෙන ඉන්නකොට ඔයාට මේ තත්ත්වය තියෙනවා නම් මේ ඇඟිලි ආශ්‍රිතව හිරිවැටීමක්, පේන් එකක් වගේ යන්න පුළුවන්. මෙන්න මේ අත දිගට වගේ පේන් එකක් නැත්නම් හිරිවැටීමේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. අන්න එතකොට ඔයාට සැක කරන්න පුළුවන් ඔයාටත් මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වය තියෙනවා කියලා. මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. මේකදී අපි nerve conduction study එකක් ගන්නවා. මේකෙන් හරියටම තහවුරු කරගන්න පුළුවන් ඔයාට කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වය තියෙනවද කියලා. ඉතින් දැන් අපි බලමු මොනවද මේ රෝග තත්ත්වය ඇති වෙන්න හේතු වෙන හේතු සාධක කියලා. ඉතින් දිගටම ඔයා එකම විදිහට අත පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටයිප් කරනවා වගේ ලැප්ටොප් එකක නැත්නම් කම්පියුටර් එකක කීබෝඩ් එකක් යූස් කරන කෙනෙක් නම් ඒ වගේම හැමදාම බයික් පදින කෙනෙක් නම් ඒ වගේ එක එක වයිබ්‍රේට් කරන උපකරණ තියෙන අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට මේ තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි. ඒ වගේම තව විශේෂ අවස්ථාවක් තමයි ප්‍රෙග්නන්ට් කාලේදී ඇති වෙන හෝමෝන වෙනස්කම් හින්දා ප්‍රෙග්නන්ට් අම්මලාටත් මෙන්න මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය එනවා. ඉතින් මම කියවනේ මේක හෝමෝන වෙනස්කම් නිසා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් කියලා.
එතකොට ඔයාට ගර්භාෂය ආශ්‍රිතව රෝග තත්ත්ව, ඒ කියන්නේ PCOS වගේ රෝග තත්ත්ව නැත්නම් ආර්තව හරණයට ආසන්නයි වගේ නම් ඔන්න ඔයාට CTS කියන රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනත් රෝග තත්ත්ව හින්දා දියවැඩියාව, ආතරයිටිස්, තයිරොයිඩ් ගැටලු වැනි රෝග තත්ත්ව හින්දාත් මේක එන්න පුළුවන්. තව එකක් තමයි මැණික් කටුව සංධිය ආශ්‍රිතව ඇතිවෙන ෆ්‍රැක්චර් එකක්. කලින් වෙච්ච ෆ්‍රැක්චර් එකක් වගේ අස්ථි බිඳීමක් නැත්නම් අස්ථි පැනීමේ අවස්ථාවක් හින්දාත් මේ රෝග තත්ත්වය ඔයාට එන්න පුළුවන්. මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වය ඕන කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක්. නමුත් මම මේ කතා කරන්න යන අයට සාපේක්ෂව අවදානම ගොඩක් වැඩි. ගොඩක් වෙලාවට කාන්තාවන්ට, විශේෂයෙන්ම අවුරුදු 40න් පස්සේ අයට. එතකොට සාමාන්‍යයෙන් අපේ හෝමෝන මට්ටම අඩු වීගෙන යන අවස්ථා, වාර්තව හරණයට සූදානම් වෙන කාලය නිසා මෙන්න මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය අවුරුදු 40න් පස්සේ වගේ ගොඩාක් වෙලාවට කාන්තාවන්ට ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක්. ඒ වගේම තමයි ප්‍රෙග්නන්ට් කාලෙදී මේක බබා ලැබුණට පස්සේ හරියනවා. මේකත් ඇති වෙන්නේ ගොඩාක් දුරට තරල පිරීම නිසා, එතකොට හෝමෝන තත්ත්ව වෙනස් වීම නිසා තමයි මේ රෝග තත්ත්වය ප්‍රෙග්නන්ට් කාලෙදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දිගින් දිගටම අත නවල වැඩ කරන අයට, වේවුලීමක් සහිත වැඩ කරන අයට, අත නවල වැඩ කරන අයට කියන්නේ මෙන්න මේ වගේම අපි කීපෑඩ් එකක් යූස් කරද්දී අත නවල තමයි අපි මේක ටයිප් කරන්න ගන්නේ. එතකොට මෙන්න මේ වගේ අතේ නැවිමක් තියෙනකොට මේ රෝග තත්ත්වය ඇති වෙන තියෙන chance එක වැඩි. ඒ වගේම වේවුලීමක් සහිත වැඩ කරනවා කියලා අපි බයික් එක පදිනවා නම් ගොඩක් වෙලාවට අත වයිබ්‍රේට් වෙනවා වගේ වෙනවා. එතන මේ ආයතත් මේ රෝග තත්ත්වය වළඳීමේ අවදානම් වැඩි. අමාර කලින් කිව්වා වගේ දියවැඩියාව, ආතරයිටිස්, තයිරොක්සින් ගැටලු වගේ රෝග තත්ත්ව තියෙන අයටත් මේ රෝගය වළඳීමේ අවදානමක් තියෙනවා. ඉතින් මම මේ කලින් කිව්වා වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් නැත්නම් අවදානම් සාධක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න. එතකොට වෛද්‍යවරයා ඔයාව පරීක්ෂා කරලා බලලා ඔයාට අවශ්‍ය නම් NCS එකක් වගේ රිපෝට් එකක් ලියලා ඔයාට තියෙන්නේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකද කියලා හරියටම තහවුරු කරගනි. මේකට ආයුර්වේදයේ ඉතා හොඳ චිකිත්සා පද්ධතියක් තියෙනවා. ඒ නිසා පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයෙක් ගාවට හරි නැත්නම් රජ ආයුර්වේද රෝහලකට හරි ගිහිල්ලා හරියට රිපෝට්ස් අරගෙන ක්‍රමානුකූලව ඉවසීමෙන් මේ ප්‍රතිකාර මේ ට්‍රීට්මන්ට්ස් ටික හරියට කරගන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක තුලින් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ආයුර්වේද අනුකූලව හරි ඔයාලගේ හෙල්ති ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන ආකාරය ගැන හරි මොනම විදිහේ හරි සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව දැනගන්න උවමනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අමතක කරන්න එපා අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තවත් දවසක මේ වගේ වැදගත් වටිනා වීඩියෝ එකක් අරගෙන අපි ආයෙමත් එන්න.